අපල අපේ 1 HP කස්ටම් මැච් එක මචං කවුරු බූ එක කාලා මේකේ ඩයමන්ඩ් 50000ක ගිව් අවේ එක තිනාගයිද බලමු. ඒක මචං බලමු ඈ. Hi Dilla, hi. Dilla අඳුරනවා මොකද දිල්ලාව අඳුරනවාද අයියේ? ආවුද බං ඩයමන්ඩ් 500 2000ක්වත් දෙන්න කස්ටම් එකට එනවා අන්නේ. පොයින් ඕනේ තෝ පාලයන් යන්න. තොප්පිය ගලවපන්. උඹලාට මේ තොප්පි ගලවන්න ඒවා නම් මනම් වැදක් නැහැ නේ. මම සම් මේකෙන් දිනයි කියලා හිතන්නේ කවුද දන්නවද? මේක මෙන්න මේ අසා කියන එක බැස්ට් ගමන් කාපිය. බැස්ට් ගමන්ම කාපිය. Billa සුදුයි. Hi, room full. Full තමයි බං දන්නා ඉතින් give away custom වල සෙනික full වෙනවා බං. හරි බයි අපි මේ පැත්තෙන් ඉන්නවා ධනා ඉන්නවා ඒක මේ පැත්තට ගියාම බං මෝ අයියෝ මේ මුන්ට කියවන්න පුළුවන් නම් දාගන්න මම බාන් කිලර් ඇල්වින් මම නම් කියවන්නේ නැහැ කියපන්කො දැන් මුන්ගේ මම කියවන්නේ උඹලා බුයේ ගහන එකක් විතරයි නම කියවන්නේ. මේ පැත්තෙන් මේ 3 6 මුන් තාම බයලත් නේ මේ රාච්චියෙන් බහිනවා. හරි මේ මුන් ක්ලොක් ටවර් වල බලමු පොඩ වලිය. ක්ලොක් ටවර් වලට මචං එනිමි තුනක් විතර බහිනවා බලමු මෙතන 1 HP වලිය ක්ලොක් ටවර් වලින් මචං ආරම්භ කරගමු අපි. මූ බය වෙලාද බං ක්ලොක් ටවර් යන්නේ නැද්ද ඒ? උසී බය වෙලා බං යන්න කලින්. හරි බොයිස් මෙන්න මෙතන ඉස්සරහට එනිමික් බහිනවා බලමු. මුන් දෙනක කිසිම වලියක් යන්නේ නැහැ. ඒතක මූ මේ පැත්තෙන් අයිනකට බහින්නේ. අයිනකට බහි තියාන් අතෙන් අතකින් බහිනවා. මුන් මේ එකකවත් අර අනිත්‍යම් බයින තැන් වලට බයින්නේ නැහැ බං. මේක කොහෙද යන්නේ? අන්න නෙළුම් කුල්න බලන්න යනවා වගේ. මේ බලකෝ මේ පිච්චුවල බම්මුට. මු මේකට ඉඳලා අපේ උට පන්ති විදි පැන්න නම් හරි ඉතින්. මොකද මේ නෝනි දාලා තියෙන ටික බොයිස් මෙතන. දැකනේ ඒම් එක ඇඟට යන්නේ නැහැ. මු කොච්චර ගැව්වද කියලා බලලා දැක්කනේ. එතක මෙතන කිල්ලා ගියා. එතක මේ පැත්තෙන් මුන් මේ පැත්තට ලූට් කරනවා. එතක මම වෙලාවට නම් කියවන්නේ නැත්තේ. එතකම බොයිස් මේ පැත්තෙන් පේනවනේ මේ. අම්මට උඩ BTS සාමි ගැම්මක් ඈ. BTS සාමි කොල්ල ඇවිල්ලා තියෙනවා. එතකම් බොයිස් බලමු මේ පැත්තෙන් බීම ශක්තිය වල රන් කරනවා. මේ බිල්ලා තරු 500ක් කියන මන් දන්නවද බං? මේ මුන් දැන්නේ බබ්බා ඉන්නේ මේ දාංගේ ආවා. මේ මැරිලා ආපහු ඉපදුනා ඔය. ඊයා බං අඩෝ. මේ බලපන් ඌ එන IQ වැඩි වෙච්ච එකෙක් ඌ. ඒතක මේ පැත්තෙන් මෙන්න දාංගයා ගාමි. දාංගයාට උඩ තියලම තලන්න තිබ්බ බම්මුට. සීකේ බසා. දාංගයා ලෙෆ්ට් කරන්න දී අපිට මෙතන බලමු. ටික දාංගයා උඩදීම කෑවනම් ඊ දැනෙන කුරිරු සතුට. ගනි වෙපන් ගනි. බිලා හෙනයා ගන්න අඩු හෙන ගන්න මැච්චක් නෙවෙයි බං දැම්මේ නැත්නම් තමයි හෙන අඩු ඊ මැච්චක් දාන්න ඕනේ බං ආයි හෙට කිව්ව එකේදී මචං දෙපු හෙන ගන්න මැච්චක්. ඔය හෙන ගස්සන්න ඕනේ මං හෙන කාලෙක හෙන ගැස්සන එතක මේකේ සෝන් ඩවුන් වුණොත් ඉවරයි ඇන්ටි ගෑවිලා එලිමිනේට් වෙනවා. එතක නූබේ බල මූ ගොඩක් දුරට මචං සෝන් එක ඩවුලා මැරලා අයියේ. ඕන බලපන් නිකාම්බරුට ජීවිතේ පුදන්න ආපේ. Oh no. Oh no. Oh no 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 no. Oh no. අන්න එක කියන්නේ අර ගොංකමක් තියෙන්න ඕන ටිකක්. අර ගොංකම තියෙද්දිත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ටික මුට යටින් එකක් ඉන්නවා වගේ. හරි මෙතන එකක් ඉන්නවා. මට සද්දය ඇහෙනවා. ඔයාලට සද්දය ඇහෙන්නේ නැහැ. හරි මට විතරයි ඇහෙන්නේ. සෝන් එකට ඩැමේජ් වුණොත් ඒවා ඉවරයි ඈ. එරිකම් බොයිස් වෙතින් කට්ටියම් පේනවනේ මේ කාමේ බලහන්කො. ස්ටාර්ටුත් තියෙනවා බය කර. මේ මෙතන එනිමෙක් ඉන්නවා වගේද? ඉතින් දන්නවනේ මචං. කණෙන් කිව්වේ මං කණෙන්. ඒතිකම ඩෙත් වයිටි මචං අතර කිල් එක දාගන්න. ඒතික මේ පැත්තෙන් දඟයා එනවා රෂ් එකකට. මේ ටු විදයක් වාගෙන ඒතික මේ පැත්තෙන් සචින් උයි මොට්ටක් එහෙම දානවා පන්නක ඉන්නේ. ඒතික මේ පැත්තෙන් තවත් දඟෙක් ඉන්නවා. අසා කිල් ගාන අරේ දාගෙන. මේ මුන් බලපුන්නේ බං. මේ මීම් බලහන් කඳුලගින්න ඇවිල්ලා. හිකින් කරන්න ඇවිල්ලා හිකින්. නේ. හරි. ඌ අවුලන්නේ ඌ කඳු නැග හිටපු දෙයින්. ඌ මොනවද කරන්නේ? කියාන් මොනවද කරන්නේ?
කී හරි ඒතික මේ පැත්තින් මේ කට මේ බඩු ගන්න ඇවිල්ලා ඒතික මේ කාමේ මේ බීච් එකට ඇවිල්ලා එක එක ඒ අස මේක මේ පෙට්ටිය ඇතුලේ හැංගිලා ඉන්නවා ඒතික මේක මේ සෝන් එකේ මැරලා ඇයිද කියලා බලන් මැරෙන්නේ නැහැ එක ඒතික මේ පැත්තට කිව්වා මේ වතුර ඇලකට ඇවිල්ලා ඒතික මේක මේ තාප්පේ හැවත් හැංගිලා ඉන්නවා ඒතික මේ කාමේ මේ බලපන්කො මේක අර මොන ඇමසන් වරාන්තරයට ආවා වගේ ඒතික මේක මේ මොකද්ද මේ කූඩාරංග ගහගෙන ඉන්නවා මේක මේ මූ පිස්සෙක් බං මූ ලෙඩෙක් අරකා මේ මාළමිනියක් මූ මේක මේ සෝන් එක දිහා බලාගෙන දුවලා මේක ට්‍රැක් අපනපු එකේ අනනන මූ එනිමිය දැක්ක මං හිතන්නේ මූ දැන් එනිමිය බලාගෙන සෝන් එකට අහුවෙයි දන්නේ මීහරකා වගේ හරි හරි ඌ දුවනවා ඒතික බොයිස් මෙතන ජෝකර් ගාව මං හිතන්නේ වලියක් යනවා බලමු ජෝකර් මුට මූ විහිළුවක් වෙයිද ජෝකර් මචං තනි ගහකට කවර් වෙලා මචං බලමු මෙයාලට ගම ඒතික පිටිපස්සෙන් පහර දෙනවා මචං මුටත් තව පිටිපස්සෙන් එකෙක් පහර දෙයිද කියලා මෙව්ව එකක් තියෙනවා මචං මොකද තවත් පල්ලෙන් එකෙක් කෙනා බලමු ස්කෝප් කරලා ගහපන් ගාන්ට මේකල්ලා ඒතික මේකේ HP එකයි තියෙන කෙනෙක්ට එක බුලට් එකක් වදින ගම ඉවරයි ඒතිකම තියෙන මේක තමයි මචං එම් එක ඇඟට ලොක් වෙන්නේ නැහැ මචං මෙයාලා ගාන්ට එම් කරලා මචං එම් එක හරියට හදලා ගහන්න තියෙන්නේ නිකන් අර නෝමල් එකේ වගේ මචං එම් එක ඇඟට යන්නේ නැහැ ඒතිකම අර ඉල්ලන් කෑවි තමයි ඉල්ලන් කන්න කියන්නේ උට ඒතික මූ මේ මේදී එකතු කරන පොරක් ඌ ඒතික මේ පැත්තෙන් මූ මේ ඌ ට්‍රැක් අපනපු එකේ මේක මේ පාලංකෝකේ පාලම් තියෙන පැත්තේ මේක අවුඩට කරලා පිස්සෙක් වාගේ එහාට දුවනවා මෙහාට දුවනවා උට පිස්සු හොඳට මේ මූ හැංගි මුට්ට කරන එක මේකත් මේ කැලේ දුවන එකේ මේක පාලංකෝකේ පිස්සුවක් මේ රත්නම් වලට එන්නේ මෙතන ඉස්සරහින් එනිමියෙක් ඉන්නේ ආන්නර කන දෙක හැපැත්තේ හරි හරි පිටිපස්සේ අඩෝ තටුව කරා ගැව්වා මචං උට ඒතික මේ ගෑරේජ් දානන්ද ගෑරේජ් එක ගාව නේද මේ ඒතික මෙන්න මේක වහලයක් උඩ නැගගෙන ඉන්නවා ඒතික මෙන්න මෙන්න මෙතන ගෑරේජ් දානන්ද මචං ගේ ගාවට යනවා එකක බලමු බලමු ගෑරේජ් දානන්ද මචං ගේ ළඟට යනවා ගෑරේජ් දානන්ද ගේ ළඟ මචං එකක් ඉන්නවා චූටු කර ඒතික මචං එතන ගෑරේජ් දානන්ද ගේ ළඟ මචං සංග විසිට පාර දීලා එක ඝාතනය කරනවා මචං ඒ විදිහට ඒතික මූ මෙන්න ගල් පික්කෝ ඒතික මිල් වලට ඉස්සලත් එක ගියා නේද? තාම මචං 18යි ඉන්නේ. මෙයා මචං අර හිමීට ගන්න තියෙන කස්තුම් මැච් මොකද HP කීයක් තියෙන්නේ? මිල් වලට එකක් ගියේ නෑ බං බොරු කියන්නේ පාපා. ඒතික මිල් වල zone එකක් තියෙනවා බොයි zone එකත් එක්ක යන්නත් ඕනේ. ඒතික මේ පැත්තෙන් මේ කමේ මේ වතුර අදින්න අපේ දුවේද. මේක zone එකට දුවනවා. මූ කොහෙද දුවන්නේ? මූ පීක් වලට යනවා. පීක් වලට යද්දි මොකක් ආපි? මේක පීක් වල ග්‍රෙනේඩ් එකක් මුගේ අතේ කැල්ල මැරියා. ඒකට මේ මූත් පීක් වලට මේකේ ඒකම ඔයාලට කියන්න ඕනේ HP එකයි තියෙන්නේ. ඉතින් එයාලගේ ඇඟට එම් එක යන්නේ නැහැ, කකුලට එම් එක යන්නේ නැහැ, කොහෙටවත් එම් යන්නේ නැහැ. ඒක අඩු හරි අඩු. මෙතන වාලියක් ඒකම බොයිස්. රොක්ස්ටාර් පුදි. උගේ මචං ජීවිතය අවසාන හරිය අවුල් වෙලා ගියා. ඒතක මගේ දැන් ඩෙත් යන්නේ මචං අර එනිමියෙක් ඉන්න තැනකට තමයි ඩෙත් යන්නේ බලමු මේ කුඩ එනිමියෙක් ඉන්න ඒතක බොයිස් අන්තිම 14 දෙනා ඉතුරුලා ඉන්නේ අන්තිම 14 අතර යන මේ වලිය අර බලන් මේත් එක මෙයා zone පැත්තට යනවා බලමු zone එකේ නේද එකෙක් ඉන්නේ බෑවා ඒතක මූ ගලා මූ පාලම මේ කාමේ නිකන් දුවන එක ඊ අර පාලම ඇතුළේ හිටිය කොතනද ඉතින් මෙතන කීයා කුර ගාව මූ අන්න ඉවරයි Kapan බලු පොයින්ට් ඉවරයි බොයිස් එතකොට টොප් 10 වලිය යන්නේ බලමු කවුරු මේකේ බුයෙක් ගයිද කියලා ඒකම කේප් ටවුන් පැත්තට තමයි බොයිස් අන්තිම zone set එන්නේ අපි බලමු මේ පැත්තෙන් කට්ටියම දැන් කේප් ටවුන් පැත්තට යන ගමන් ඉන්නේ ෂේප් එකේ ටික මෙන්න මෙතන නොක්කුණා ආරේ ඌ සට් ඩවුන් වෙලා ගියා ඌ ඉවරයි උගේ ජීවිතයේ එලෙස නිමාවිය ටික මේ ඩෙක්ස්ටර් ඉස්සරහින් එක යනවා ඩෙක්ස්ටර් මචං පසුපසින් ගිහින් පසුපසින් පහර දෙන්නයි යන්නේ බලමු මු රෑන්ක් අප් කරනවා රෑන්ක් අප් කරනවා එක අහන්න උඹ හිතා මේක රෂ් ගන්න කියලා HP එකක් තියාගෙන මු එක HP එකකින් යකෝ උඹ හිතුවද රෂ් කර ගහන්න මේක HP 500ක් විතර තියෙන එකක් කියලා එක බුලට් එකක් දෙනවා මුඹුදි ඒම් කරලා ගහපන්කෝ බං වදයක් නේ බං උඹ ඒම් කරපිය ඉස්සලාම ඕම උඹ ජීවිතේට ගහන්න බෑ කාපි එකොලා රූට ඒකයි ඉවරයි වඩුබුදි මචං අලකයි ඉවරයි සිග්නල් එක හැඳි ගියා
ඒකම බොයිස් මේ SLYT කාර්යය. මේ කඳු තරණය කරන්න මචං මූත් එනවා පිටිපස්සෙන් මං හිතන්නේ දැන් එතන සකමුම් වෙනවා. අර ඌ ගාව තියෙන වෙපන් එක ගාව මචං වෙපන් එක අර මේ වෙන මුං ගාව තියෙන. කෙන ගන්න වෙපන් එක ඕකෙන් එකක් කොහෙට එව්වත් ඉවරනේ බා. ඒකයි අර මේ අර අයිස් මෙව එක තියෙන්නේ ග්‍රෙනේඩ් එක අන්න එකයි තියාගන්න ඕන. කොහේ කියත් මචං ඕකම ගහන්න ඕන. පොයින්ට් ඉවරයි තතන්දර නැහැ. තවත් එක ඉස්සරහින් ඉන්නවා බලමු බොයිස් මේ වෙතෙන් තව 8 දෙනයි බොයිස් ඉතුරුලා ඉන්නේ. තව 8 දෙනා අන්තිම 8 අතර යන වලිය බලමු. ටොයින් ඒම් කරලා ගහපන් බැල්ලි එක ඉවරයි. ඊයා බලපංකෝ. මේ මුට කෙලින් අන්නේ යවපන් ඉවරනේ සීන් එක. උන ඔක්කුනේ කියන්කෝ. අටු ගහන්න වෙලා මදි මචං මේකේ. RPG පාරක් කෙල්ල ඇරියා ඉවරයි. මොකක්ද ඒකට කියන්නේ RPG. ඕකේ. හරි බොයිස් මේක මූ බඩ ගාගෙන පේනවනේ අම්බෝ ඉවරයි. කට්ට ගන්න කලින් මචං මැරලා යනවා කොහමද? ඉතින් කටු ගැහිලි නෑ මේ වගේ. ඉතින් බොයිස් අන්තිම 6 දෙනා ඉතුරු වෙලා ඉන්නේ. බලමු අන්තිම 6 දෙනාගෙන් කවුරු මේකේ බූ එක ගායිද බලමු. ඩයමන්ඩ් 500ක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මචං මෙයාලට. ඒ කියන්නේ දියමන්ති 500ක් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් chance එකක් තමයි මෙයාලට මේ දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවා අපි කොයිතරම් මේ සමාජ හිතශීලීද කියලා. හිතවාදීද කියලා. ඉතින් බොයිස් මෙන්න මෙතන ගහපි. එකක්වත් වැදුන්නේ එකක්වත්ම වැදුන්නේ මේ වෙලාවට තමයි මචං හරියට ග්‍රෙනේඩ් ඉවරයි ඒක මේ පැත්තේ වුඩ් එක පාරේ මචං ඩවුන් වෙනවා ආයේ මෙව ඇදිලි නේ ඉතින් ඉවරයි ඒක බොයිස් මෙන්න මූ ඇල්වින් තොට දකුණු පැත්තේ පොට්ටද බල්ලු ඉවරයි බුද්ධ ඉවරයි බොයිස් අන්තිම 4 දෙනා ඉන්නේ මේ පැත්තෙන් ඉන්න බොයිස් බලමු ඇල්වින් ඉන්නවා බොයිස් එතකම SLYT ඉන්නවා එතකම සුන්නා ඉන්නවා එතකම චමි ඉන්නවා බොයිස් ඔය ටික තමයි ඉතුරුලා ඉන්නේ එතකම මෙන්න මූ එල්ලා කිරියෝයි එතකම බොයිස් ඇල්වින් කිල්ලනවා එතකම ඉන්නේ දෙන්න බලන්න බොයිස් වලින් කමෙන්ට් එකක් දෙන්න කවුරු මේකේ බූ එකයිද SLYT ද එවන්න නැත්නම් සුන්නා ද එවන්න නැත්නම් චමිද ඉතින් මේකේ බූ එක ගන්න කවුරු බූ එක ගහයිද ටක්කාල කියන්නේ SLYT ඉන්නවා බොයිස් මේ පැත්තෙන් zone එකට යන ගමන් ඉන්නේ ඒතකම මේ පැත්තෙන් සුන්නා මචං zone එකේ ඉඳන් බලාගෙන ඒතකම චමි මේ පැත්තෙන් shop එක පැත්තේ ලා බලාගෙන ඉන්නවා හරි මේ පැත්තෙන් මචං shop එක ගාව ඉන්නවා හරි දැන් මෙයා zone ආවේද ගහපිය හරි අනිත් එකාගෙන් මචං ගන්න මේ zone අන්තිම වෙනකන් ඉඳලා මේ බේසික zone එකට මරනවාම හරි දැන් ආරුවට වරු හම්බෙලා හරි බොයිස් එන්නකම SLYT versus සුන්නා අතර තමයි බොයිස් වලියන්නේ ඔයාලට පේන ඇති SLYT versus සුන්නා දෙන්න බලන්න බොයිස් ඔය දෙන්නගෙන් කවුරු මේකේ බූ එක ගායන මේ පැත්තෙන් සුන්නා ඉන්නවා ඒ ටික මේ පැත්තෙන් SLYT ඉන්නවා බොයිස් කවුරු මේකේ බූ එක ගාලා ඩයමන්ඩ් 500 දිනාගයිද ඒ ටික බොයිස් දැන් වැඩි chance එකක් තියෙන SLYT ට zone එකට යන්න නෑ මුටක් තියෙන බොරු කියන්න ඕනේ නෑනේ බොරු කියන්න එපා මචං බලමු හරි සුන්න දැක්කම මචං අර පැත්තට ගියා ඒතක මූ තාමත් දන්නේ නැහැ කොහෙද සුන්න ඉන්නේ කියලා ඔයාලට දෙන්න ඕන නම් දරුණු මේක මචං ඔයාලට තාත්තික් කරන්න මම මෙයා තාත්තිකයි කියන්න එපා अंतिम बॉयज देन अदर वाली මේකෙන් වින් කරගෙන ආවා මචං ඩයමන්ඩ් 500 හම්බ වෙන්නේ අර බලමු මෙයාලා තියෙන මචං HP එකයි තියෙන්නේ එකම එක HP එකයි තියෙන්නේ ඒකම ඇඟට එම් එක ලොක් වෙන්නේ නැහැ ගාන්ට එම් එක ඇඟට තියලා ගන්න ඕනේ මොකද එම් ලොක් වෙන සීන් නේ මොකුත් නැහැ බොයිස් මේකේ ඉතින් මේක මචං ඒකයි මේකේ තියෙන පරපතලකම යා පැත්තට මචං මූ මෙන්න zone එකේ මල්ල zone හරි මෙයා මචං සංගවීසිට පහර දෙන්නේ හරි මූ zone එකට යන්න ඕන සුන්න zone එකට යන්න ඕන බලමු ජීව වේග කාට යයිද දෙන්නට මචං රික්වෙස්ට් දාලා තියමු ඉවරයි සුන්න මං ඉතින් සුන්න ලෙෆ්ට් කියලා දාලා ඩින්ගේ මෝඩයා වගේ zone එකේ ඉඳලා බලමු බොයිස් එතකම දෙන්න දෙතැනක මූ එහා පැත්තට ගියා අරුව පේනවා බලමු ඕකේ බලා ඉන්නවා සංගවීසිට පහර දෙන්න යන්නේ තව තප්පර 7යි 6යි 5යි 4යි 3යි zone එකෙන් අන්තිම zone එක තියෙන 2යි 1යි අන්තිම zone එකක් තියෙනවා බොයිස් අන්තිම zone එකක් තියෙනවා දෙන්නට දෙන්න ඉන්න තැන මචං
හිතා ගන්න බෑ. කිසිම විදිහකින් මුන්ට හිතා ගන්න බෑ මුන් ඉන අස්සන්න වෙලා මචං කුපීත වෙලා ඉන්නේ දැන්. හරි ගෝල් එක දැක්ක නෑ. ගෝල් එකක් පේන මට්ටමක නෑ තාම. ග්‍රෙනේඩ් දාන අරු 4 අතේ. හරි දැන් ඉස්සෙල් වයිටි මචං අරු ඉන්න තැන අඳුරගත්තා මචං උගේ ග්‍රෙනේඩ් පාරෙන්. හරි යා පැත්තට ග්‍රෙනේඩ් දැම්මොත් අරු සකබුම් වෙනවා. හරි ඉවරයි ඒත් එකම SSL mighty town එනවා ඒත් එකම සුන්නා මචං උගේ අයිම කිව් එක භාවිතා කරලා මචං කස්ටම් මැච් එකේ බූ එක කරනවා මචං අපේ ඩයමන්ඩ් 500 හිමිකම් කියන්නේ සුන්නා බොසා ඉතින් අපි ආමු උට හිමි මචං ඩයමන්ඩ් 500 මචං ඇති කුබ්බ දෙන්න යන් හරි ඕකේ අපි ආමුගේ